සුද්ද අපේ රටට ඇවිත් අපේම ඉඩම් අපිට බෙදලා දෙනකොට එහෙයි හාමුදුරුවනේ කියලා සිංහල කොන්ද නවලා උගේ ළඟ දනින් වැටෙන්න තරම් නීච වුණ අපේ උන්. බෙලිමල් කහටට පයින් ගහලා විස්කි බ්‍රැන්ඩි වලට වැඳගෙන ගිහින් උන්ටම කත්තදපු අපේ උන්. උන් ගම් පෙරලලා පාරවල් හැදුවම සුදු ඒජන්තයට සාදු කීකේ වැඳ වැටුණු අපේ උන් වෙනුවෙන් උන් දුන්නු ආරච්චි මුදලි පට්ටම් ගහගෙන අපේකම පාවලා දුන්නු උන්ගේ පරපුරෙන් එන උන් අදත් එනව රට හදන්න. ඒ තාලෙටම. අපේකම ගැන කතා කළොත් ජාතිවාදය, ආගම ගැන කතා කළොත් අන්තවාදය. මේව හැදුවෙත් කොන්ද නැති උන්ම තමයි. නීති හැදුනේ උන්ගේ උසාවිවල. ඒකයි අපේ උන්ට ඒ උසාවි ඉස්සරහන් යද්දි සද්ද කරන්න බැරි වෙන්නේ. කත් ඇදපු උන්ට ඒ ඉස්සරහන් පෙළපාලිනුත් යන්න පුළුවන් වෙන්න හේතුව. ඒක තමයි යුක්තිය කියලා උගන්වන්නේ. දැන්වත් ඇස්සරල ජීවත් වෙලා. නැත්තම් ඇස් පියා ගන්නත් තැනක් නැති වෙයි. කොඳු කැරුණු උන් අතරේ කොන්දක් තියෙන එකෙක් වෙන්න හදපල්ලා. ගස්වල පැටලිලා වැල් උඩට ගියාට වැල්වල පැටලිලා යන ගස් මෙරටේ හැදෙන්න දෙන්න එපා.